SL Green Tea අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී සැමටමත් විදේශගත වී සිටින ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව සිටින මේ අවුරුදු කාලේ අපේ සහෝදර සහෝදරියන්ටත් රාජකාරී මට්ටම නිසා තමන්ගේ නිවෙස් වල ඉන්න බැරි වුණ සියලු සහෝදර සහෝදරියන්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි SL Green Tea ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. අපිට අවුරුදු සමය කිට්ටු වෙනකොට අපේ වටපිටාව ටිකක් වෙනස් වෙනවා. ටිකක් මල් පර දරනවා මේ පළ දරනවා ගස්වල. අපිට ඒ අතරින් ගොඩක් දුරට හැමදෙස්සෙම මතක් වෙන දෙයක් තිබෙනවා. ඒ මොකද කොහාගේ නාදය සහ එරබුදු මල් පිපෙන කාලය කියලා. අද අපි කතා කරන්න යන්නේ එරබුදු කියන මේ ශාකය පිළිබඳව. එරබුදු ශාකය අප අතරින් ගොඩාක් දුරට දැන් වඳ වීගෙන යන යාමේ තර්ජනයකට මුහුණ දීලා සිටිනවා. ගොඩාක් දුරට දැන් එරබුදු ගස් නැහැ මාත්වල වල ගොඩාක් තැන්වල දැන් නැහැ. මේක ගොඩාක් දුරට වඳ වීගෙන යන තත්යකට මුහුණ දීලා තියෙනවා. ඒක නිසා අපි විසින් පරිස්සම් කරගත යුතු ශාකයක් තමයි මේ එරබුදු කියලා කියන්නේ. ඊටමත් වටින කියන ශාකයක්. ඉස්සර නම් අපේ ගෙවල් වල වැටකට කුඹුරකට මායමකට එරබුදු ගහක් හිටවල තිබුණා. මේ බක් මාසේ ළඟා වෙනකොටම එරබුදු මල් පිපෙන්න ගත්තා. ඊටමත් ලස්සන ගසක් තමයි මේ එරබුදු කියලා කියන්නේ. අවුරුදු මාසෙත් එක්ක බැඳිච්ච ඊටමත්ම අත්‍යවශ්‍ය වෙන ශාකයක්. ඖෂධ ගුණයනුත් සුපිරුණු ශාකයක් තමයි මේ එරබුදු කියන ශාකය කියලා කියන්නේ. මේ තියෙන්නේ අපේ ග්‍රීන් ට්‍රී ගෙවත්තේ මා විසින් පැල කරගත්ත එරබුදු ලොකු අත්තක් තියෙන මේ ශාකයක්. මේ ඔබට පේන තියෙන්නේ මේ එරබුදු ගසක් තමයි මේ පේන්න තියෙන්නේ. අවුරුද්දත් සමග බක් මාසෙත් සමග මේ ශාකය ගොඩක් බැඳුන හේතු තියෙනවා. අනිත් එක මේක මේ ශාකය අපි අරගත්තොත් මේක ගොඩක් ආයුර්වේදීය පැත්තෙන් ගත්තට පස්සේ ගොඩක් ගුණයක් තියෙන ශාකයක්. ඔබට මතක ඇති අපි පොඩි දවස්වල පණු බෙහෙත් කියලා જાතියක් බීලා තියෙනවා. දැනුත් බොනවා. දැන් නම් බටහිර ප්‍රතිකාර තමයි පණු බෙහෙත් වශයෙන් තියෙන්නේ. ඉස්සර පොඩි ළමයිට මේ එරබුදු ගසේ දළු අරගෙන තමයි මැල්ලුම් හදලා කන්න මේ කැමරට දීලා තියෙන්නේ. කිරිපණු රෝග සඳහා, පොකුමන් රෝග සඳහා මේක ගොඩාක් දුරට භාවිතා කරලා තියෙනවා. ඖෂධයක් වශයෙන් අපේ පැරණන් මේ එරබුදු ගසේ කොළ මේ දළු භාවිතා කරලා තියෙනවා පණු රෝග සඳහා. අනිත් එක දැන් මේ වගේ කාලයක ටිකක් දැඩි උෂ්ණ කාලයක් අපේ පෘථිවියට සෑහෙන්න ඉරුවෙලිය වැටෙන කාලයක්. ඉරුවෙලිය ඉතාමත් හොඳින් වැටෙන කාලයක්. ඒක නිසා ගොඩක් දුරට සමේ රෝග ඇති වෙන්න පුළුවන්. උෂ්ණාධික රෝග සිරුරේ ඇති වෙන්න පුළුවන්. ඒ උෂ්ණාධික සිරුරේ තියෙන උෂ්ණත්වය පාලනය කිරීම සඳහා සිසිල් කිරීම සඳහා මේ එරබුදු කොළ මැල්ලුමක් කිරි දාලා උයලා කන්නත් පුළුවන්. මැල්ලුමක් වශයෙන් කන්නත් පුළුවන්. ඒක නිසා අපි ගොඩක් දුරට සංරක්ෂණය කරගත යුතු ශාකයක්. ගොඩක් දුරට දැන් වඳීගෙන යන ශාකයක් තමයි මේ එරබුදු කියලා කියන්නේ. මේ ගහේ අපිට බලන්න පුළුවන්. මේ ගහේ මුල මේ බලන්න පුළුවන් මේ කටු තියෙනවා ගොඩක් ටිකක් කටු සහිත ශාකයක් තමයි මේ කඳ. මේ තියෙන්නේ ටිකක් දී තියුණු කටු සහිත ශාකයක්. මේ හැමතැනම මේ කඳේ මේ තියෙනවා කටු. මේ තියෙන්නේ පත්‍ර. මේ උඩ බලා ගන්න පුළුවන්. මේ තියෙන පත්‍ර වලත් කටු තියෙනවා ගොඩක් දුරට. මෙන්න මේ වගේ දළු තමයි මේ මැල්ලුම් වශයෙන් මේ අපේ පැරණන් අපේ සීයලාච්චිලා ඒ දවස්වල යොදාගෙන ඉන්නේ පොඩි ළමයිගේ දාලා වැඩිහිටියන්ගෙත් පණු රෝග සඳහාත් ඇඟේ උෂ්ණාධික භාවය නැති කිරීම සඳහාත් ඇඟේ දද කුෂ්ඨ එන එක නවතිනවා කියලා මම අහලා තියෙනවා මේ එරබුදු දළු මැල්ලුම් සමග ආහාරයට ගැනීම. ඔබට පුළුවන් කොහේ හරි තියෙන එරබුදු ගහකින් අත්තක් කපාගෙන ඇවිල්ලා ඔබේ ඉඩමේ කොනක වෙන්න හිටවන්න පාර කොනට වෙන්න හිටවන්න. ඒකට මේ අවුරුද්දේ අපි එරබුදු අත්තක් සිටෙව්වොත් ලබන අවුරුද්ද වෙනකොට මේ ශාකය මල් ඵල අපිට ගන්න පුළුවන්. ඕන කෙනෙකුට පාර යනකොටවත් මේක කඩාගෙන යන්න පුළුවන්. මේ එරබුදු දළු ආහාරයට ගැනීම සඳහා අපි කරන සමාජ සත්කාරයක් විදිහට අපි රැකගත යුතු ශාකයක් තමයි එරබුදු කියලා කියන්නේ. අද එරබුදු ගහ ගැන දැනුවත් වුණා. අපි විසින් රැකගත යුතු ආයුර්වේදීය වටිනාකමක් තියෙන ශාකයක් තමයි මේ එරබුදු කියලා කියන්නේ. අපි අලි ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සියලුම ශ්‍රී ලංකාවේ වාසීන්ටත් ලෝකයේ ලෝකවාසීන්ටත් සාමය උදා වෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ යුදගිනි දැන්විලා අපේ ලෝකයට සාමය උදා වෙන්න කියලා අපි SL Green Tea අපි කණ්ඩායම ඔබට ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සුබම සුබ සිංහල අලුත් අවුරුද්ද වේවා.